පොඩකින් ඔයාට තමයි කියන්නේ. ඔයා දේව දරුවෙක්ද? ඔයාගෙන් මම මේ අහන්නේ. පොඩ්ඩක් ඉඳලා මේක හොඳට අහගන්න. යේසුස් වහන්සේ ඔයාගේ ජීවිතේ පූජා කරා කියලා ඔයා පිළිගන්නවද? ඔයාගේ ජීවිතය දෙවියන් වහන්සේගෙන් දීලාද? මම මේ වගේ අහන්නේ. එහෙම දීලා නැත්තම් අදම ඔබේ ජීවිතය දෙවියන් වහන්සේට බාර දෙන්න. දැන්ම බාර දෙන්න. ඇයි දන්නවද ඔබේ ජීවිතය දෙවියන් වහන්සේට බාර දෙන්න? ඇයි දන්නවද? ඔයාට මේ තිරේදිස් වෙන දේවල් බලන්න කියවලා. ඔයාට මේ දේවල් ඔයාගේ ජීවිතේ ඔයාට නිදහසක් ඒවා ඕනෑ කර තියෙනවා. ඒ වගේම ඔයාට දේව වචනය, දෙවියන් වහන්සේගේ වචනය, යාඥාව මේක බලවත් දෙයක්, බලවත් ආයුධයක්. ඒ වගේම ඔයාගේ ජීවිතයට දෙවියන් වහන්සේ තියලා තියෙන කැමැත්ත ඕනෑ කර තියෙනවා. ඒවා නැතුව ඔයාටවත් මටවත් යේසුස් වහන්සේ සමග යන්න බෑ. කවදාවත් යන්න බෑ. ඒ නිසා පිළිගන්න.